මම ගියපු තවත් සුපිරිම ඩේ අවුට් එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් වීඩියෝ එකට යමු අපි. ඉතින් දැන් බලනවා ඇතිනේ මේ තැන කොහෙද කියලා. මේ වෙන කොහෙවත් නෙවෙයි Eco Cinnamon Hotel එක. මේක තියෙන්නේ මාතර. ඉතින් කියන්න ඕන මෙතනට ඔයගොල්ලන්ට ඕනම වාහනකින් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාර හිම ලොකුවටම අවුලක් නැහැ. ඉතින් ඒ වගේම මෙතන ගොඩක් හොඳ පාකින් ඒරියා එකකුත් බලා ගන්න පුළුවන්. ලොකේෂන් එක සහ පැකේජ් ඩීටේල්ස් ටික මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ගියපු ගමන්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් මෙතනින් ලැබුණා. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකේ රස බලපු ගමන්ම අපි සෙට් එක ගියේ මෙතන තියෙන සුපිරිම තැනට. ඒ තමයි පූල් ඒරියා එකට. ඉතින් නිකම්ම පූල් එකක් නෙවෙයි මෙතන තියෙන ෆන් ඇක්ටිවිටීස් ගොඩක් පිරුණු ලස්සන පූල් එකක්. ඉතින් මෙතන ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් සුපිරියට අපි එදා එන්ජොයි කරා. ඉතින් ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඒගොල්ලොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න පුළුවන්. ඊට අමතරව මෙතන බේබි පූල් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට ලොකු පොඩි ඕනෙක් කෙනෙක්ට ඇවිල්ලා ගොඩක් හොඳට විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඉතින් පූල් එකේ ඇති වෙන්න එන්ජොයි කරලා ඊළඟට අපි ගියේ ලන්ච් එක ගන්න. ඉතින් ලන්ච් එක මෙතනින් රයිස් එක සහ අයිස්ක්‍රීම් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් එතන අපි තෝරගන්න පැකේජ් එක අනුව රයිස් එකේ කොයි වගේද කියන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ චිකන් රයිස් එකක්ද, මික්ස් රයිස් එකක්ද, එග් රයිස් එකක් එක්ක චිකන් ඩෙවල් එකක් ඒ විදිහට පැකේජ් අනුව විස්තර තියෙනවා. ඒක පල්ලෙහාට ඩිස්ක්‍රිප්ෂන් එකකින් ගිහලා ඔයගොල්ලන්ට පැකේජ් ඩීටේල්ස් ගන්න පුළුවන්. මෙතන තියෙන තවත් හොඳ දෙයක් තමයි වෙන වෙනම ගෲප්ස් වලට ඉන්න හට්ස් තියෙනවා. ඒ නිසා අනිත් ගෲප්ස් වලට ඩිස්ටර්බ් වෙන්නේ නැතුව Tamanට නිදහසේ ආපුටි අපේ ටීම් එකත් එක්ක එන්ජොයි කරන්න වෙනම හට්ස් තියෙන එක ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඉතින් අපි ලන්ච් එක ගත්තට පස්සේ අපි කට්ටිය පොඩි කයියක් එහෙම ගහන් ගිහලා සින්දුවක් කියන්න ගත්තා. එතකොටම අපි වගේම ආපු තවත් ගෲප් එකක් අපිත් එක්ක ජොයින් වෙලා සින්දු කියන්න සෙට් වුණා. ඉතින් එයාලා ගාව ඉන්ස්ට්‍රුමන්ට් එහෙමත් තිබුණු නිසා එයාලත් එක්ක සෙට් වෙලා අපි ගොඩක් හොඳට සින්දු කියලා එදා දවසේ සුපිරියටම එන්ජොයි කළා. හවස ටී ටයිම් එකට මේ පැකේජස් වලට ටී එකක් හරි කොෆි එකක් හරි ඉන්ක්ලූඩ් වෙනවා. ඒ වගේම සමහර පැකේජස් වලට කේක් කෑල්ලකුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක පිට එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරනවා කියලා මතක් කරන ගමන් තවත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා.